2025 වර්ෂයේ පාසල් නැවත පටන් ගන්නේ කවද්ද? දෙමව්පියන්ට වාගේම දරුවන්ටත් ඒක ගැටලුවක්. ඔන්න අධ්‍යාපන අමාත්‍යාංශය දැන් චක්‍රලේඛයක් නිකුත් කරලා හරියටම පාසල් පටන් ගන්න දවස කියලා තියෙනවා. දෙසැම්බර් 8 වෙනිදා පටන් ගන්න තිබ්බ පාසල් දෙසැම්බර් 16 වෙනිදා ආපහු පටන් ගන්නවා. හැබැයි හැම පාසලක්ම නෙවෙයි. දිවයිනේ පාසල් 10076කින් 9929යි දෙසැම්බර් 16 වෙනිදා තමන්ගේ වැඩ කටයුතු පටන් ගන්නෙ. පළාත් විදිහට ගත්තොත් බස්නාහිර, දකුණ, උතුරු මැද, නැගෙනහිර හා සබරගමු යන පළාත්වලයි මේ විදිහට පාසල් පටන් ගන්නෙ. විශේෂයෙන්ම මධ්‍යම පළාතේ පාසල් 147ක්. ඒක හොඳින් මතක තියාගන්න. මධ්‍යම පළාතේ පාසල් 147ක් දෙසැම්බර් 16 පටන් ගන්න බැරි වෙනවා. ලැබෙන තත්ත්ව වාර්තා අනුව සහ නඩත්තු කිරීම අවසන් වෙන විදිහට මේ පාසල් ආරම්භ කරන්න දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. ඉතින් මධ්‍යම පළාතේ පාසල් 147ක් මේ විදිහට ආරම්භ කරන්න පරක්කු වෙනවා. ඌව පළාතෙත් පාසල් 26ක්. ඒ වගේම වයඹ පළාතෙත් පාසල් 6ක් මේ විදිහට ආරම්භ කරන්න නොහැකි තත්ත්වයක පවතිනවා කියලයි බලධාරීන් කියන්නේ. ඉතින් දෙසැම්බර් මාසේ 16 සාමාන්‍ය ආකාරයට තමන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භන්න දරුවෝ සූදානම් වෙන්න. ඒ වගේම තමන්ගේ පාසල රැකගන්න දරුවන්ට උනත් යුතුයකමක් තියෙනවා. තමන්ගේ වතුර බැස්ම ගැන, තමන්ගේ පාසලේ දියසීරාවල් ගැන දරුවෝ හොඳ කල්පනාවෙන් ඉන්න. ඉතින් දරුවන්ට මේ පණිවිඩය වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ පණිවිඩය ෂෙයා කරන්න. මොකද දෙසැම්බර් මාසේ 16 පාසල් වාරය අලුතින් පටන් ගන්නවා. ඒ වගේම ලබන අවුරුද්දේ අධ්‍යාපන පොදු සාතික ප්‍රත්‍ය සාමාන්‍ය පෙළ විභාගයත් එනවා කියලා දරුවෝ හොඳින් මතක තියාගන්න. ඔයාලට සුබ දවසක්.